මේ බලන්න දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අර හොඳට ටිකක් කර වුණාම තමයි මේ අපිට ලස්සනට ගලව ගන්න පුළුවන්. ඕට්ස් වලින් තෝසෙ හදන්න මගේ අද ඕට්ස් ඉවරයි. ඉතින් මට ඕට්ස් චුට්ටයි තියෙන්නේ. ඉතින් මම මේ ඕට්ස් ටික ඔක්කොම දාගන්නවා. ගොඩක් නෑ. කෝප්ප දෙකක් වගේ තමයි තියෙන්නේ. ඒ ඕට්ස් එකට මම දාගන්නවා උළු හාල්. මගේ මේ හැන්දෙන් මම දාගන්නවා 3ක්. ඊට පස්සේ මේ දාගත්ත ඕට්ස් ටිකයි උළු හාල් ටිකයි මේකට වතුර දාලා මම අද රෑම මේක තෙගෙන්න තියෙනවා. වැඩිපුර ටිකක් වතුර ටිකක් දාගන්නවා. මෙහෙම වතුර දාලා මම මේක අද රෑම පෙගෙන්න තියනවා. ඊට පස්සේ උදේට තමයි තෝසෙ හදන්න ගන්නෙ. ඉතින් මම කොහොමද මේකෙන් තෝසෙ එක හදන්නේ කියලා මම ඔයාලට උදේට පෙන්නන්නම්. ඉතින් good morning. මේ විදිහට තමයි මම ඊයේ පෙගෙන දාපු ඕට්ස් එක උදේ බලනකොට හොඳට පෙඟිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මේක හොඳටම සෝක් වෙලා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ උළු හාල් ඕට්ස් එක. මේක රෝල්ඩ් ඕට්ස් එක. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක හදාගන්න අපි මේකට මම මේ විදිහට ලුණු ගෙඩියකුයි සුදු ලුණු ගෙඩියකින් භාගයකුයි කරපිංචා අද මගේ ළඟ නැහැ තිබ්බ චුට්ට දැම්මා. කරපිංචා වැඩිපුර තියෙනවා නම් ඔයාලා කරපිංචා දාගන්න. මට නැති හින්දා මම මේ ටික දාලා මේක දැන් අපි හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් මේක මගේ රෙසිපි එකක් නෙමෙයි. මේක මාත් මේ FB එකේ පේජ් එකකින් දැකපු රෙසිපි එකක්. මට හිතුණා try කරලා බලන්න රහයිද කියලා. මේ විදිහට බෙන්ඩ් ජායකට දාගෙන මම ඒකටම ලුණු ටිකක් දාගන්නවා. ඊට පස්සේ ඉතින් මම මේක බ්ලෙන්ඩ් කරලා ගන්නවා. කිසිම තිත්තක් නැහැ. දැනට නම් බලමු අපි බ්ලෙන්ඩ් කරලා ඉවරනහම කොහොම වේද කියලා. ඉතින් මම මේ වතුර එකෙන්ම තමයි ටිකක් දාගන්නේ ඒක බ්ලෙන්ඩ් කරන්න කලින්. මම හිතනවා ඇති වෙයි කියලා. ඔයාලා මම විසික් කරන්න එපා. මේකත් තියාගන්න. මේක එහෙනම් අපි මේක බ්ලෙන්ඩ් කරන් යමු. මේ තියෙන අපි බ්ලෙන්ඩර් කරගත්ත අපේ මික්ස් එක. මට ඔයාලට පෙන්වන්න තේරෙන්නේ නැහැනේ මේක ඇත්තමයි මේ මාර සුවඳයි. ඒ කියන්නේ ඕට්ස් කියලා කිසිම එකක් එන්නේ අර අපි ලුණු සුදු ලුණු කරපිංචා එහෙම දාපු හින්දා වෙන්නේ නැති මේ හරිම තෝසෙ සුවඳක් තමයි මේකෙන් එන්නේ. ඉතින් ඇත්තටම අර බොරුවට පිටි කන වෙලේ මේ වගේ දෙයක් හදාගත්තාම හොඳයි නේ. මේ බලන්න කිසිම මේ සුවඳක් තිත්තක් ඒ කියන්නේ ගඳක් තිත්තක් මුකුත් දෙන්නේ නැහැ. ඕට්ස් කියලාවත් එහෙම අර උළු හාල් දැම්ම කියලාවත් මේ වෙනසක් නැහැ. හරිම සුවඳයි. අපි අර ලුණු සුදු ලුණු කරපිංචා දාපු හින්දා වෙන්නේ නැති මට හිතෙන්නේ හොඳ තෝසෙ සුවඳක් තමයි ඒකෙන් එන්නේ. ඉතින් මම දැන් තව වතුර දාන්න නැහැ. බලමු මම දැන් තෝසෙ ටික හදන්න තමයි හදන්නේ. මේක අර උඳු දාලා වගේම
සුවඳට තියෙනවා. මම දැන් ගී ටිකක් ගහනවා මගේ පෑන් එකේ. ඔක්කොම මේ සීතලට මිදිලා තියෙනවා. මේ ටිකක් ගාලා අපි බලමු මේක ඇලෙයිද කියලා. මම ඔයාලට පෙන්නන්නම් ඇලෙනවද කියලා. මම දන්නෙත් නෑ ඇලෙනවද කියලා. බලමු. මේක රත් වෙන්නේ නැද්ද මේ ටික. දැන් පෑන් එක රත් වෙලා මම දාන්න යන්නේ. මේක හිලුත් වෙනවා. පේනවා නේද ඔයාලට? ඉවල් අන්කල පෙන්නන්නේ. නියම තෝසයක් වගේ එනවා ඒක. මේ බලන්න ළමයි. ෂෝක් නේ? අනේ මට ආසයි බෑ. ඉන්ද්‍රිය ටිකක් අඩු කරමු. හැබැයි ගැලවෙයිද දන්නේ නේද? ඒක කරන්ට ඉඳලා මේ බලමු ගැලවෙයිද කියලා. ගැලවෙනවා. ගැලවෙනවා. ඔයාලට පේනව නේද? මම අර ලිපේ පරිප්පු එකක් තියලා තියෙන්නේ හැදෙන්න. සුවඳත් එනවනේ. මම තුනී කළා වැඩිද මන් දැන්? බලමු අනිත් පැත්ත දාන්න. අයියෝ. අප්පොයි. තුනී කරන්න එපා. ඒ කියන්නේ ඔයාලා මන් තරම්. ඒක හරියන්නේ නැහැ. ඒක අපි අයින් කරනවා. හරි අපි බලමු. ආයෙ බලමු. අපි මේ පාර වැඩි තුනක් කරන්නේ නැතුව තාම. ටිකක් මහතට දෙන්නේ වතුර වැඩිද මන්දා. බලමු ඒක. මෙන්න මේ චූට එකන ජල වෙනවනේ. අනිත් පැත්තට දාන්න පුළුවන්. ලොකු එකත් එහෙම වෙන්න කියලා විශ්ක එන්නේ නේද? ඉතින් මේක තව කඩන්න ඕනේ යට.
මොකද කරන්නේ? හරි මං ට්‍රික් එක අඳුරගත්තා. මෙහෙමයි හරිද? මේක අර අපි නිකන් තෝසෙ හදනවා වගේ මේ උඩ නිකන් අර පාට වෙනස් වෙගෙන එනකොට අනිත් පැත්ත දාන්න පුළුවන් එකක් නෙමෙයි. හරිද? එක පැත්තක් හොඳට කර වෙනකන් තියන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මෙන්න මේ කරලා අනිත් පැත්ත දාන්න පුළුවන්. දැක්කද? හොඳ කර ඉන්න ඕනේ මේක. එයා හරි. අපි දැන් තව එකක් දාලා බලමු කරම කරලා ඒ ට්‍රික් එකට ගැලවෙන්න කියලා. පැටියට ගිය ගමන්මත් රොටි රහයි. තාකලා මම මේකට බිත්තර අනම්මනකට දාලා නෑ. සමහරවිට බිත්තරයක් එහෙම ගන්න නම් ඒ ප්‍රශ්න වෙන්නේ මොකුත් නෑ. මේක තුනී කරන්න බය මේ ගානේ තියෙනවා අපි බලමු. මෙන්න මේ වගේ හොඳට කර වෙනකන් ඉඳලා මේ පැත්තට දාන්න. දැන් හරි. ඒ කියන්නේ එහෙම හරි. එතකොට හොඳට තෝසෙ වෙනවා. බිත්තරවත් මොකද දාන්න ඕනේ නැහැ. ඉතින් ඔය අලුතෙන් ඉගෙන උයන්නේ නැයට කියන්න තියෙන්නේ මට වගේ එහෙම වැරදුනහම අතහැරලා දාන්න එපා. පාඩන්න ගිහින් තෝසෙ හදන්න එපා. තෝසෙ හදන්න ගිහින් පිටි ටික විසික් කරන්න එපා. මොකක් හරි ක්‍රමයක් තියෙනවා අපිට ඒක විසඳ ගන්න. ඉතින් එහෙනම් දැන් අර පළවෙනි තෝසෙ කැඩුනා කියලා විසික් කරලා බලාගෙන දැන් හරි. ඉතින් ඔයාලත් මේ විදිහට හොඳට කර වෙන්න තියලා තමයි අනිත් පැත්ත දාන්න ඕනේ. ඒකට මම බිත්තරවත් මොකද දාලා නැහැ. ඉතින් දැන් ෂෝක් එකට හැදෙනවා. අර අපිට පුරුදුර නිකන් තෝසෙ කර උඩ පාට වෙනකොට අනිත් පැත්ත දාන්න වගේ නේද? අන්න ඒක කරන්න බෑ මේ ඕට්ස් තෝසෙ එකට. මේ ඉතින් මේ විදිහට ඔක්කොම ටික හදාගෙන යන්නයි තියෙන්නේ. මේ තේනේ මම හදාගත්ත තෝසෙ එක. ඉතින් බලන්න හරිම ෂෝක් එක කැඩෙන්නෙත් නෑ. හරිම ලස්සනයි රසයට තියෙනවා. ඉතින් තෝසෙ එක හදන ගමන් මම හදාගත්ත එක කන්න සම්බෝලකුයි පරිප්පුලකුයි. මේ විදිහට තමයි මම හදාගත්ත ඕට්ස් තෝසෙ එක තියෙන්නේ. ඉතින් මම දැන් කන්නයි හදන්නේ. බාන එක මාර ෂෝක්. හරිම රසයි. රසට වැඩිය මේක මාර සුවඳක් තියෙනවා. ඉතින් මේකට හොඳ මේ වගේ සම්බෝලයක් නම් ඕනෙමයි. ඉතින් මම දැන් කන්න යන්නේ. බාන ලස්සනයි රසයි. මරු